කසාද බැඳලා අයින් වෙනකොටම මරණාධාර සමිතියට බැඳෙනවා. දායක සභාවට බැඳෙන්නේ නැහැ අපේ හාමුදුරුවෝ. ඒ හදිසිය නෑ දායක සභාවට බැඳෙන්න. ඇයි මරණාධාර සමිතියට බැඳෙන්නේ? ඒකට පහුවෙලා බැඳෙන්න ගියොත් දඩ ගහනවා. උසාවියනේ ඔක මරණාධාර සමිතිය කිව්වට හූරා කන. ලංකාවේ සංස්කෘතිය කාබාසිනියා කරපු එකක් ඕක. මරණාධාර සමිතිය තියනා නේද? මට නම් පෙන්වන්න බැරි එකක් ඇත්තට. ඇයි ස්වාමීන් වහන්සේ ගමේ තියෙන හොඳම සමිතිය ඒක. හොඳම උසාවිය. ඒකේ ගහන දඩ කොහෙද බලන් තියෙන්නේ? ඒකේ ගහන දඩ පැපොල හැදිලා හිටියත් යන්න ඕන. නැත්තම් දඩ වල කපන්න දාලා ඉන්න. පැපොල හැදිච්ච මිනිහට එන්න බැරි හින්දා ගෑණියාවා. ගෑණි වල කපන තැනට යවුවා. සෝහන් කනත් හිටගෙන හිටියන්නේ පුතා වල කපන තැන ගෑණියා. ඇයි? නැත්තම් රුපියල් 1000ක් දඩලු. අර අහිංසක කාන්තාව දවස් දෙකක් වැඩට යන්න ඕනේ 1000 ගෙවන්න. ඒ හින්දා වල කපන තැන හිටගෙන හිටියා ගිහිල්ලා පැපොල හැදිච්ච මිනිහාගේ නමි. ඔක සමිතියද? ඒකේ තියෙනවද සමිතිය? ඒකේ තියෙනවද සමගිය? ඒකේ තියෙනවද මනුස්සකම? නැහැ. අපේ හාඳුන්නේ මරණාධාර සමිතිය විතර කුඩු කේඩු ජරා එකක් නැහැ. සමහර ගම් වල ඇතිමලේ කොහමද මන් දන්නේ? පුතේ අපේ පැත්තේ තියෙනවා එහෙමෙව්වා. මරණාධාර සමිතිය අවුරුදු 50යි කියන්නකො පරණ සමාජිකයෙක් අප්පච්චිම හිතන්නකො උදාහරණයට ගත්තොත් අප්පච්චි සමිතියට බැඳිලා කොච්චර කල් ඇද්ද? අවුරුදු 10ක් කියමුකෝ. සමිතියේ ආයු කාලය කොච්චරද? අවුරුදු 50යි. අවුරුදු 50යි. ඔය අවුරුදු 50ම සමාජිකත්වයේ දරන අප්පච්චිලාත් ඕකේ ඉන්නවා. ඔවුන්ද අවුරුදු 50ක්ම ඕකට ගෙවලා තියෙනවා සමාජික මුදල්. අවුරුදු 50ක් මහන්සි වෙලා තියෙනවා. අවුරුදු 50ක් වලවල් කපලා තියෙනවා. අවුරුදු 50ක් තනියට ඉඳලා තියෙනවා. අවුරුදු 50ක් පාර සරසලා තියෙනවා. අවුරුදු 50ක් බත්තු වෙලා තියෙනවා පුතා. ගමේ උන්ගේ නාමේ ඒ උන් දවත්පොළ වුණොත් සමිතිය එකෙක් කියන්නේ අප්පච්චියේ බලන්න. අර ඔත්පොළ වෙන මිනිහා බලන්න ඔය සමිතියේ යන්නේ. ඒ උන්දගේ නමින් ගෑණි එනවා. ගෑණිගේ නම අඬ ගැහෙන වෙලාවට එක දා ගන්නවා. අවසානයේ අරුන්දා මැරෙනවා. අවුරුදු 4ක් විතර ඔත්පොළ ඉඳලා. ආන් එතකොට සභාපතියයි ලේකනුයි භාණ්ඩාගාරිකයි කුලප්පු වෙලා අරුන්දලා ගෙදෙට්ට යනවා. අල් ලෙජර් ටිකක් අරන් ගෙදර ගිහිල්ලා දිග ඇරලා මේ ආණ්ඩුවේ මහදිසාපති ආවා වාගේ මේක. ආණ්ඩුවේ මහදිසාපති ආවා වාගේ. පව්කාරයෝ සැලසුම් නැති අතෙන්ට ගිහිල්ලා මම මේ සරල භාෂාවෙන්ම කියන්නේ හිත නරක කරගන්න එපා. නිලතල තියෙන අය තමන්ගේ සමිතිය නිර්මාණශීලී කරගන්න මම මේවා කියන්නේ. අර එන ගතියට පව් වැඩම අරන් යන්නේ නැතුව නැවුම් නිර්මාණශීලී පින්වන්ත සමිතියක් කරන්න ඕන. අර ඔත්පොළ ඉන්න මිනිහට පුතා සමිතියේ කණ්ඩායම් හැදිලා දෙන්න තනියට ඉන්න ඕන. එතකොටනේ මල කඳේ මොකද්ද තනි රකින්න කුනේ අර නැකිටින්න බැරි වෙනකොටනේ තනියට කවුරු හරි ඕන. බෙහෙත් ටික ගන්න බැරි වෙනකොටනේ තනියට කවුරු හරි ඕන. එළියට පහළියට යන්න බැරි වෙනකොටනේ තනියට කවුරු හරි ඕන. අර නාකි ගෑණි අර නාකි මිනිහා උස්සාගෙන ගියා කිද? යන්න බෑ. නමුත් මරණාධාර සමිතිය උන් කුණට එනවා තනියට. ගන්න ඕන දෙකේ පොල්ල එතකොට. සභාපතියයි ලේකනුයි භාණ්ඩාගාරිකයි අතුල් වෙනකොට සමිතියෙන් දෙනවා රුපියල් 50000ක් අප්පච්චි. 50000ක් දීපුවාම කොල්ලෝ ගිහිල්ලා රුපියල් 25000කට පෙට්ටියක් ගෙනල්ලා අරුන්දාව පෙට්ටිය ඔබලා සාලෙන් තියනවා. ඉතුරු 25000ට බුලතුයි පුවකුයි හුණුයි දුම්කලයි සීනිතේ කොලයි ගේනවා. සීනිතේ කොල පිළිකන්නේ තියෙනවා බුලත් පුවක් හුණු දුම්කල ඉස්සරහින් තියෙනවා. සමිතියේ අනිත් සමාජිකයෝ ඔක්කොම උදෙත් එනවා හැන්දෑවෙත් එනවා රැයත් එනවා. පිළිකන්නට ගිහිල්ලා සීනිතේ කොල දිය කරගෙන අප්පලා බීලා ඉස්සරහට ඇවිල්ලා බුලත් පුවක් හුණු දුම්කල ටික අඹරලා සමිතියේ උන් අර 25000ම කනවා පුතා අපිට. අර දීපු 50000න් 25000ක්ම ආයේ සමිතියේ උන් කනවා. ඊට වැඩියෙන් කනවා
අනිත් නෑයෝ ගෙන ආපු මාරිත් කනවන්න. රා එළි වෙනකන් ඉඳගෙන තනි රැක්කා කියලා අර පරම්පරාව ගෙව්වා කාලා මෙව් යනවා. ඒක සමිතියලු පුතා. ඒක මරණාධාර සමිතියලු. ලැජ්ජ නැති જાතියක් ඉන්නේ පුතා. අනුන්ගෙන් කණ්ඩ උපන්. මල කඳ හරි කමන්නේ විකුණලා ගෞරවයක් ගන්න. මල කඳ හරි විකුණලා කණ්ඩ සමිති මොනවටද?